ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමගෙන්ද විදුහල්පතිතුමාගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන් හා පියවරුන්ගෙන්ද මා දයාදර සොයුරුසොයුරියන්ගෙන්ද අවසරයි. අත්තනාහි අත්තනෝ නාතෝ සමාත තමා පමණකි. ධම්මපදයේ එන මෙම පාඨය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපිට අපි විතරයි හැමතිස්සෙම ඉන්නේ කියලා අපිට පෙන්වලා දෙන්න. අපි ගොඩක් වෙලාවට තව කෙනෙක්ගේ කරුණාව, ආදරය, ගෞරවය හොයා ගැනීම බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට අපි හැමතිස්සෙම දැනගන්න ඕනේ අපිට ඉන්නේ අපිම විතරයි කියලා. මොකද අපි කඩා වැටුණු වෙලාවල් වලදී අපි ගාව ගොඩක් අය අපිව අත්හැරලා යනවා. ඒ වගේම අපිට ගොඩක් වෙලාවට අපිට ආදරය කරන්න, අපිටම ගෞරව කරන්න අමතක වෙනවා. අපි ඇයි අපිට ගෞරවය කරන්න ඕනේ? ඇයි අපි අපිට ආදරය කරන්න ඕනේ? මුලින්ම අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ මොකද අපි අපිට ආදරය කරන්න ඕනේ. අපි අපිව කඩා වැටෙන තැන්වලදී අපි වෙනුවෙන්ම ඉන්න ඕනේ. අපිට වැරදෙන තැන් අපිම තේරුම් අරන් අපි ඒව හදා ගන්න ඕනේ. අපි වෙනුවෙන්ම කාලය වැය කරන්න ඕනේ. ඒ වගේම අපිට මානසික පීඩනයක් ගැන කෙනෙක්ගෙන් තැන්වලින් අයින් වෙලා යන්න ඕනේ. මොකද අපි කරන්න ඕනේ අපිට හොඳ දේ නිසා. ඒ වගේම ඔයාට ගරු කරොත් මේ ලෝකේ ඉන්න අනිත් හැම කෙනෙක්ම ඔයාට ගරු කරයි. මොකද ඔයාට ගරු කරොත් විතරයි අනිත් අයගෙනුත් ඔයාට ඒ ගෞරවය ආපස්සට ලැබෙන්නේ. ඉතින් ඔයාට ගරු කරන්න, ආදරය කරන්න පුරුදු වෙන්න කියලා මතක් කරන ගමන් මම මගේ කතාව අවසන් කරනවා. Subscribe channel and thank you for watching.